හායි කොහොමද ඉතින්? ඔන්න ඉතින් අද රෑ කෑම එක හැදෙන විදිහ තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් අද රෑ කෑම එකට මම හිතුවා කැකළු බත් වේලා සැමන් තෙල් දාලා කිරට පරිප්පු එකක් අදලා පපඩම් බෙදලා ගන්න. අපි බලමුද එහෙනම් කොහොමද මම මේ කෑම ටික හදාගන්නේ කියලා. ඔන්න ඉතින් මුලින්ම මම සැමන් තෙම්පරාදුවේ හදාගන්න ඕන සැමන් කෑලි ටිකට තෙල් චුට්ටක් එකතු කරලා එයාර් ෆ්‍රයර් එකට දාලා සෙල්සියස් අංශක 150ට විනාඩි 15ක් දාගන්නවා. ඉතින් මේක මම විනාඩි 7කින් වගේ කෑලි ටික අනිත් පැත්ත හරව ගන්නවා. ඉතින් එතකොට ගානට බැදෙනවා. ඕන ඉතින් මම ඒක බැදෙන අතරේ හාල් එකත් ලිපේ තියාගත්තා. හාල් එක ලිපේ තියලා ඉවර වෙනකොට ඔන්න එක පැත්තක් බැදිලා මම දැන් මේක අනිත් පැත්තට දාගන්න තමයි හදන්නේ. ඉතින් මම ආයෙම මේ විදිහට විනාඩි 10ක් කරලා චුට්ටක් බැද ගන්නවා. ටයිම් එක මදි වගේ කියලා හිතුණා. ඉතින් වෙනදා වගේම අදත් ඔන්න මම දරලිපේ තමයි කැම ටික හදාගන්නේ ළමයි. ඔන්න ඉතින් ළමයි ලිපත් පත්තු කරගත්තා. දැන් ඉතින් පරිප්පු එක ලිපේ තියාගන්න හදන්නේ. ඉතින් ළමයි මම අද පරිප්පු එක මිරිසට තියලා ඉදුණාට පස්සේ කිරි චුට්ටක් එකතු කරලා ගන්න හිතුවා. ඉතින් සැමනුත් තෙල් දාන්නේ හින්දා පරිප්පු එකට අද මම තෙල් මුකුත් එකතු කරන්නේ නැහැ. කිරටම තමයි හදාගන්නේ. ඉතින් ඔන්න හොඳට පිරිසිදු කරගත්තු පරිප්පු එකට අවශ්‍ය ප්‍රමාණයට තැම්බෙන්න වතුරත් එකතු කරලා ඕනි කරන කුළු බඩු ටිකත් එකතු කරගත්තා. ඉතින් බලන්නක ළමයි ගැඹුරු තෙලේ බැද්දා වගේ හොඳට බැදිලා තියෙනවා සැමන් ටික. ඕනි ඉතින් දැන් මම සැමන් එකට අවශ්‍ය කරන ලුණු සුදු ලුණු ටිකත් කපා ගත්තා. ඒ අතරේ පරිප්පු එකට කිරි චුට්ටකුත් එකතු කරගත්තා. ඉතින් දැන් ඔන්න පරිප්පු එක හොඳට ඉදිලා තියෙන්නේ. හරිම රසට තියෙනවා ළමයි මේ පරිප්පු එක. ඉතින් තෙල් චුට්ටක්වත් එකතු කරේ නැහැ. තෙල් නොදැම්මයි කියලා රසයේ වෙනසක් වෙලත් නැහැ. හොඳම රසට තියෙනවා. ඉතින් දැන් මම පරිප්පු එක ලිපෙන් බා ගන්නවා. ඉතින් ඔන්න හොඳට ඉදිලා තියෙන්නේ. පරිප්පු එක හදලා ඉවරයි. දැන් මම සැමන් එක තෙල් දාගන්න හදන්නේ. ඉතින් මම සැමන් තෙල් දාන විදිහට පෙන්නන්න කියලා හිතුවා. ඉතින් බලමු කොහොමද සැමන් එක තෙල් දාන්නේ කියලා. ඕන්න ඉතින් මම දැන් තාච්චියක් ලිපේ තියාගත්තා. මම මේකට දැන් තෙල් එකතු කරගන්නවා. ඉතින් මම තෙල් චුට්ටයි එකතු කරගන්න මම එයාර් ෆ්‍රයර් එකට දාලා ඉස්සරම සැමන් ටික පොඩ්ඩක් බැදගත්තා ළමයි. එතකොට තෙල් අඩු වෙන්න යන්නේ. මේ තියෙන්නේ මම බෙදගත්ත සැමන් ටික ළමයි. තෙල් නැහැ කියලා නෑ හොඳට බෙදලා තියෙනවා. පේනවද? සැමන් ටික බෙදලා ගත්තා. දැන් උන තෙල් යත්වෙනවා. තෙල් එකට සුදු ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ සුදු ලුණු ටික එකතු කරලා චුට්ටක් මේ විදිහට බෙද ගන්නවා. ඊට පස්සේ බේලුන් ටික එකතු කරගන්නවා. ඒකත් හොඳට හඳුනා ගන්නවා. රම්ප කරපින්චා. ඊට පස්සේ එනසාල් කරමුණටි කොරුඳු. මේක දැන් මේ ගාන බැදීගෙන එනකොට කහ කුඩුයි 3-5 එකතු කරගන්නවා. ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා දැන්. ඔන්න දැන් මේ ගානට බැදීලා තියෙද්දි මම මේකට එකතු කරගන්නවා කැල මිරිස් චුට්ටක්. ඔන්න ඉතින් හවස 6 පිරිතුත් දැම්ම පන්සලේ ළමයි. ඉතින් ඒකත් අහගෙනම තමයි මම මේ කැම ටික හදන්නේ. ඉතින් දැන් නම් කරුවල චුට්ටක් වැටිගෙන එන්නේ. ඉතින් අපි බලමු මම මේක ඉදිරි ටික කොහොමද හදාගත්තේ කියලා. බෙදගත්තු සැමන් ටිකත් එකතු කරලා මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට අර සැමන් එකේ වතුර තියෙනවනේ ඒක සෙට් එකක් කරගන්නවා. ඕන්න ඉතින් ළමයි අපේ සැමන් එකත් දැන් ගානට බැදිලා තියෙන්නේ. ඉතින් මේකට අපි අර එකතු කරගන්න සැමන් එකේ වතුර ටික හිඳෙනකම්ම මේ විදිහට බැද ගන්න ඕනේ. ඉතින් එතකොට හරිම රසයි මේ සැමන් ටෙම්පරාදුව. ඉතින් මම දැන් මේකත් බා ගන්නවා ළමයි. ඔන්න ඉතින් දැන් අපේ බත් එකත් හොඳට ඉදිලා තියෙන්නේ. ඉතින් ඔන්න අපේ කෑම ටික හරි. මම හිතුවා ගේ ඇතුලේ පපඩම් ටික බැද ගන්නවා කියලා. ඉතින් ඒ ටිකත් බැදගත්තා. ඉතින් ඔන්න දැන් අපේ හවස් තේ වරුවට ඔන්න
කේතරෙත් ලිපේ තිබ්බා. ඉතින් ඔය තියෙන්නේ අද අපි හදාගත්තු රෑ කෑම වේල. ඉතින් පපඩම් බැදලා පරිප්පු කිරට හදලා මෙන්න මේ විදිහට රසම රස සැමන් තෙම්පරාදුවක් හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ මම දවාලේ හදාගත්තු සෝයා බැදුමෙන් චුට්ටක්. ඉතින් බත් එකක් තියෙනවා සුදු බත් එක. ඉතින් ඔන්න මුලින්ම කෑම එක හස්බන්ඩ් බෙදුවා. ඉතින් ළමයි මම හිතනවා අදත් වීඩියෝ එක ආසාවෙන් අහලා බලන්න ඇති කියලා. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. එහෙනම් ඉතින් තවත් ලස්සන දවසක ආයෙත් හම්බෙන්න එනකන් අදට ගිහිල්ලා එන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.